පුරවරයට බෞද්ධාගමික තේජස උත්කර්ෂවත් අයුරින් ගෙන දෙන්නේ ශ්‍රී දළදා මාලිගයයි. රාජ්‍ය හා බැඳුණු සුජාතභාවය දළදා මැදුරේ පත්තිරිප්පුවේ සිට ජාතිය ඇමතීමද එදින අවශ්‍යම කරුණක් වුණා. දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මෙම මන්දිරය කලාත්මක අංගෝපාංග රාශියකින් යුක්තව ස්වභාව සෞන්දර්යයට ගැලපෙන ලෙස වඩාත් ගෞරවය ඔපනැංවෙන අයුරින් නිර්මාණය කර තියෙනවා. දළදා මන්දිරයේ නිර්මාණය වන්නේ ශ්‍රී දළදා වහන්සේ උඩරට රාජධානියට වැඩම කරවීමෙන් පසුව උන්වහන්සේට උදේ හවා තේවා පැවැත්වීමටත් පූජෝපහාර දැක්වීමටත් රටවැසියන් තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කිරීමත් සඳහාය. දළදා මන්දිරයේ දක්නට ඇති විසල් වූ කුළුණ සහ එහි නිමව ඇති විවිධ සිංහල සැලසී එකල ජනතාවගේ දක්ෂතාවය මනාව පෙන්නුම් කරයි. දළදා මන්දිරයේ නිමවා ඇති හැඩය අපූර්වය. අලංකෘතය දින දින දැකවැඳ සිත් පහන් කරගෙන සංවේගයෙන් පුරවාලීමට සෙංකඩගල කඳු වලල්ල මත පිහිටි දළදා මැදුරේ ආකර්ශනීය සහ නිර්මාණාත්මක බව පමණක් හේතු වන බව දුර ඈත සිට වූවද අසලින් ගමන් කරනෙකුට වූවද ඕනෑම කෙනෙකුට අවබෝධ වන්නකි. සෙංකඩගල පුරවරයට පැමිණෙන ඕනෑම අයකට නුවර වැව වටේ පැදකුණු කොට දළදා මන්දිරයට පැමිණිය හැකියි. දළදා මන්දිරය සිංහල රාජවංශයට පමණක් නොව වත්මන් පාලතන්ත්‍රයට පවා නුවර පුරවරය මැද සිට පෙන්වා දෙන්නේ අභීත ප්‍රෞಢ ඉතිහාසයක සන්ධිස්ථානයක් බවයි ජනතාවගේ නිර්නාණාත්මක අදහස. අතීතයේදී දළදා වහන්සේ වර්ධමාන කිරීමට ජනයා පාගමනින්ද පැමිණ තිබේ. ශ්‍රී ලංකා දළදා මන්දිරය බැඳුණු ශ්‍රී ලංකා දළදා දන්ත ධාතුන් වහන්සේගේ එනම් බුදුන් වහන්සේ උදෙසා අතීතයේ සිට වර්තමානය දක්වාම දළදා පෙරහැර පැවැත්වීම වසරක් පාසා සිදුවේ. ඒ අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබන අතර ශ්‍රී ලංකා දීපයේ සංස්කෘතික මංගල්‍යයක් ලෙස පැවැත්වෙන්නකි. දෙසදෙස් ජනතාව මේ පෙරහැර නැරඹීමට දළදා මන්දිරයේ අසල දවස් ගණනක් පුලපුරා බලා සිටින්නේ ගෞරවාදරයෙනි.